මම හිතන්නේ ඉතින් ඔහු පැහැදිලිවම කරුණු සාධක සාක්ෂි විශාල ප්‍රමාණයක් සහිතව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ තොරතුරු මත අත්අඩංගුවට අරගෙන තිබෙනවා. මම හිතන්නේ ඔහු පිළිබඳ සැකය ඇති වෙලා තිබුණේ වසර ගානකට කලින් ඒ පරීක්ෂක ආයතනවලට. නමුත් ඔහු වැනි පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නේ නැහැ ඕනම රටක් ඕනම ආණ්ඩුවක් පැහැදිලි සාක්ෂි නැතුව. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මම හිතන්නේ අත්‍යවශ්‍ය ප්‍රමාණයට වඩා සාක්ෂි සහිතව තමයි අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ. ඔහු පැහැදිලිවම අපි දකිනවා දේශපාලන උමනාවක් වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙක්. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ වගේම හරි පැහැදිලි පාස්කු ප්‍රහාරය සැලසුම් කිරීමට සහ පාස්කු ප්‍රහාරය යටපත් කිරීමට විශේෂයෙන් ඒකේ ප්‍රහාරයෙන් පස්සේ ඒ රාජපක්ෂ දේශපාලන ප්‍රොජෙක්ට් එකට අනුව කටයුතු කර පුද්ගලයෙක් කියලා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා මේ පැහැදිලි සාක්ෂි මත අධිකරණය මගින් කරුණු විමසලා ඒ මත අධිකරණය මගින් තීන්දුව ලබා දෙයි කියලා. අද සලේලා භුක්ති විඳින ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රමාණය රාජපක්ෂ යුගයේදී ඔහු සරත් ෆොන්සේකට දුන්නේ නැහැ. අනිත් හමුදාවේ ප්‍රධානීන් සලයට වඩා ගව් ගානක් උඩ හිටපු හමුදා ප්‍රධානීන් අති විශාල ප්‍රමාණයක් රට දාලා ගියා. දඬුවම් දුන්නා. ඒ නිසා අපි මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදීව නීත්‍යානුකූලව තමයි මේව කරන්න කියන හොඳම උදාහරණ තමයි ඔය සලේ කියන පුද්ගලට අදාළව දැනට කරන පරීක්ෂණ. ඒ නිසා ඔහු සහ ඔහුගේ ඔහුට දේශපාලනාගත දෙන කණ්ඩායම දේශපාලන රංගනයන් ඉදිරිපත් කරන්න පුළුවන්. දේශපාලන රංගනයන් සහ රටේ ලිඛිත නීතිය කියන්නේ දෙකක්. ඒ නිසා දේශපාලන රංගනය ඉදිරියට යයි නීතියත් ඒ විදිහටම ඉදිරියට යයි. හැබැයි මේ මිනිස්සේ ගෙදර යනවා කියන්නේ දැන් මෙයාගේ දැන් සෞඛ්‍ය තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා. ඒ වගේම දැන් අපි විදියවිල්ල කියනවා මේ එක එක උපවාසයේ දිගටම යනවලු. දැන් එහෙම ගියොත් කොහොමද පරීක්ෂණ ඉස්සරහට කරන්නේ? මම හිතන්නේ ඒවට උන තරම් විධික්‍රම අධිකරණය සතුව ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව සතුව පරීක්ෂණ ආයතන සහිතව තියෙනවා. ඒ ලෝකේ උපවාස කරන පළවෙනි අය නෙමෙයි. ලෝකේ උපවාස කරන ඇතිතරම් අය ඉන්නවා. ඉතින් ඔහුගේ බිරිඳ ගැන හිතනවා නම් ඔහුට තියෙන්නේ ඔහුට මේ උපදෙස් දුන්නු අය පිළිබඳ තොරතුරු පරීක්ෂණාංශ වලට ලබා දෙන්න. අනික ඔහු පැහැදිලිවම රාජ්‍ය රහස් මේ සහිතව ඉන්නවා කියන එක ඔය මම දැක්කා ඔහුට උදව් කරන